වියලි කලාපයේ පහළ ඌව වෙල්ලස්සට පමණක් සීමා වූ සාම්ප්‍රදායික හේන් වගාව තුළ ප්‍රධාන භෝගයක් ලෙස ලීමා වගාව හඳුන්වා දිය හැකියි. අතීතයේ සිටම පැරැන්නන් තම හේන් වගාව තුළ සුවිශේෂී ස්ථානයක් ලීමා භෝගය සඳහා ලබා දී ඇති බව පෙනේ. ගැමි විවහාරය තුළ ලීමා නැතිනම් ලීමෑ ලෙසද හඳුන්වනු ලබන මෙම භෝගය බඩහිරිඟු වගාව සමග සම්මිශ්‍රව වගා කිරීමට පැරැන්නන් පුරු වී තිබුණි. ඇතමුන් මේවා කව්පි විශේෂයක් ලෙස හඳුනාගත්තද මෙය වෙනමම භෝගයකි. කව්පි පඳුරු ආකාරයක් ගනු ලැබුවද ලීමා භෝගය මෑ කරල් මෙන් වැල් ආකාරයට වර්ධනය වන භෝගයකි. බඩහිරිඟු වගාව තුළ අතුරු වගාවක් ලෙස ලීමා වගාව සිදු කළ හැකි අතර ඉරිඟු ගස ආධාරකයක් ලෙස ලීමා වැල් සරුවට වැඩීමට උපකාරී වේ. ඉරිඟු ගස් තුළ එතී පැතිරෙන ලීමා වැල වැඩි අස්වන්නක් ලබා දීමට උපකාරී වේ. විවිධ පැහැයන්ගෙන් යුතුව වෛවර්ණ රටාවන් මවන මෙහි බීජ දැකුම් කළුය. එමෙන්ම වර්ණ සංකලනයන් හා විවිධ හැඩයන්ගෙන් යුක්තව එකම භූමියක් තුළ වගා කළද මේ සියලු විවිධත්වයන් දැකිය හැකියි. ලීමා ප්‍රභේද ලෙස කොට ලීමා, කබර ලීමා, ඌරු ලීමා යනුවෙන් කරලේ හැඩය හා ප්‍රමාණය අනුව විවිධ නම් ගැමියන් භාවිත කරති. කබර ලීමා කරල කෙටිවන අතර කරල් පුරා දම් පැහැ ලප තිබේ. මෙහි අස්වැන්න සාපේක්ෂව ඉහළ වන අතර මෙහි බීජ කුඩා සහ කළු පැහැයෙන් යුක්තය. ඌරු ලීමා නැමැති ප්‍රභේදය ඌරු දලයක් මෙන් වක්‍රාකාර ස්වභාවයක් ගනී. මෙහි කරල මහත වන අතර බීජ විශාල සහ පුෂ්ටිමත්ය. ලීමා භෝගය සඳහා විශේෂ සාත්තුවක් අවශ්‍ය නොවන බව පෙනේ. කිසිදු බාහිර පොහොර එක් කිරීමකින් තොරව පසේ ඇති පෝෂණය මේ සඳහා ප්‍රමාණවත්ය. එමෙන්ම පලිබෝධ සඳහා හොඳින් ඔරොත්තු දීමේ හැකියාවක් ලීමා භෝගය සතු වේ. ලීමා වැල මුල් අවදියේ සිටම එහි දළු මැල්ලුමක් ලෙස ආහාරයට ගනු ලබයි. මෙහි ලපටි කරල් ලීමා කොඳ ලෙස ව්‍යවහාර වන අතර ලීමා දළු පොල් සමග එකට මලවාගත් පසු ඉතා ප්‍රනීත රසයකින් යුක්තය. ලීමා කොඳ මිස මේරු කරල් ආහාරයට ගත නොහැකි තරම් රළුය. එසේම පැසුණු අමු කරල්වල ඇට ගලවා ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමට ගැමියන් පුරු වී තිබුණි. තලප අනුභවය සඳහා බොහෝ විට පහළ වූයේ ගැමියෝ ලීමා හොද්ද හෝ කොල්ලු මාළුව සකස් කරගනී. එමෙන්ම වියලි ලීමා ඇට අවුරුද්දකට වඩා වැඩි කාලයක් කල් තබාගත හැකිය. වියලි ලීමා ව්‍යංජන මෙන්ම තම්බාද ආහාරයට ගත හැක. අපේ පැරණි හෙළ මුතුන් මිත්තන් පෝෂණයෙන් ඉහළ වස විස නැති ආහාර භෝග රටාවකට හුරු වී තිබුණි. ඉතා දිගුකල් ආයු වැළඳීමට හා නිරෝගී මානසික කායික ජීවන රටාවක් ඔවුන්ට ගත කිරීමට හැකි විය.
ඊට උපකාරී වූ භෝගයන් අතර ලීමාද ඊතා ගුණදායක මෙන්ම පෝෂණයෙන් යුත් ආහාරයකි. එමෙන්ම ලීමෑ දස භෝගයන්ට අයත් භෝගයකි. තෙත් කලාපයේ මෙය අතීතයේදී හේන් මෑ ලෙස විවහාර කළ බව අසන්නට ලැබේ. එමෙන්ම පහත රට තෙත් කලාපයේ වැසියන් මෑ කරල් වලට පර්යාස නාමයක් ලෙස ලීමා යන්න භාවිත කරනු දැකිය හැක. ලීමා හා මෑ කරල් යනු පැහැදිලිවම වෙනස් වූ භෝග වර්ග දෙකකි. ලීමා භෝගය සඳහා වැඩි ජල සම්පාදනයක් අවශ්‍ය නොවන අතර වියලි කලාපයට උරුම භෝගයක් වන්නේද එබැවිනි. තෙත් කලාපයේ මේවා හොඳින් වර්ධනය නොවන අතර කොළදාව පමණක් දැකිය හැක. එවිට මෙහි ඵලදාව ඉතා අවම වේ. වෙල්ලස්සේ ජීවනාලයේ අපේ අරමුණ මෙවැනි පාරම්පරික භෝගයන් සංරක්ෂණය ඒවා සුරක්ෂිත කිරීම හා අනාගත පරපුරට රැක ගැනීමට වෙරදැරීමයි.